සියලුම දෙනාම HR Knowledge Hub YouTube channel එක වෙත සාදරයෙන් පිළිගන්නවා. අද දවසේ මම මේ වීඩියෝ එකෙන් අලුත් lesson එකක් HR diploma සහ HR students ලා වැදගත් වෙන පාඩමක් සම්බන්ධයෙන් අද මේ වීඩියෝ එක කරන්නේ. ඒ තමයි learning and development. එහෙම නැත්නම් ඉගෙනීම සහ සංවර්ධනය කියන පාඩම. ඒතර මේ ඉගෙනීම හා සංවර්ධනය කියන එක මානව සම්පත් අංශය, ඒ වගේම මානව සම්පත් courses වල පාඨමාලාවල සුවිශේෂී අංගයක් වෙනවා. ඉතින් මොකද්ද මේ ඉගෙනීම හා සංවර්ධනය කියන්නේ කියලා අපි මුලින්ම අපි ඉගෙන ගමු. ඉගෙනීම කියලා කියන්නේ ඉගෙනීම යනු නව හෝ පවතින දැනුම, හැසිරීම්, කුසලතා, වටිනාකම් හෝ මනාප ලබා ගැනීම ක්‍රියාවලිය. ඒතර ඒක තමයි සාමාන්‍යයෙන් අපිට දෙන්න පුළුවන් අදහස. ඉගෙනීම කියලා කියන්නේ පවතින දැනුම. එහෙම නැත්නම් හැසිරීම. පවතින දැනුම හරි, පවතින දැනුම අලුත් කරගන්න එක හරි, අලුත් දැනුමක් හරි, අලුත් හැසිරීමක් ලබා ගන්න එක හරි. එහෙම නැත්නම් මොන හරි වටිනාකමක්, Tamanට මොන හරි වැලියු එකක් ඇඩ් කරගන්න ක්‍රියාවලියක්. ඒ කියන්නේ අලුතෙන් යමක් අපි acquire කරගන්න, එකතු කරගන්න ක්‍රියාවලියක් තමයි ඉගෙනීම කියලා කියන්නේ. එතකොට ඉගෙනීමේ ඉතිහාසය ගැන කතා කරොත් මිනිස් මිනිස් උපතට පෙරත් සිට ආරම්භ වෙනවා කියලා අපේ විද්‍යාඥයන් අපේ රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ අපේ ඉගෙනීම, අපේ ලර්නින් කියන එක අපි මව් කුසේ ඉන්න කාලේ ඉඳලම අපිට යම් දේවල් අපි ඉගෙන ගන්නවා කියලා තමයි මෙතනින් අදහස් වෙන්නේ. ඉතින් එතකොට research shows that you begin learning in the womb and go right on learning until the moment you pass on. ඒ කියන්නේ උපතේ සිට මරණය දක්වාම අපි සිංහලෙන් කියනවා තිඹිරිගේ සිට සුසානය දක්වාම කියලා. අපි ඉගෙනීමේ ක්‍රියාවලිය අපි දිගටම කරන් යනවා කියලා. එතකොට අපේ your brain has a capacity for learning that is vitally limitless, which makes every human potential genius. ඒ කියන්නේ අපි හැම කෙනෙක්ම genius කෙනෙක්. ඒ කියන්නේ විශිෂ්ටයෙක්. අපිට අපේ human brain එක කියලා කියන්නේ ඕනම කෙනෙක්ට brain එකේ capacity එකක් තියෙනවා, potential එකක් තියෙනවා. ඉතින් අපි මේ brain එක use කරන විදිහ අපි expose වෙන society එක, අපේ සමාජය, අපි තෝරගන්න අධ්‍යාපන ක්‍රමය, අපි ආශ්‍රය කරන පුද්ගලයන්, social learning කියලා කියන මේ හරහා තමයි අපේ මොළයට යම් අලුත් තොරතුරු input එකතු කරගෙන අපේ මේ ඉගෙනුම් ක්‍රියාවලිය තීරණය වෙන්නේ. එතකොට මව් කුසේ ඉන්න කාලෙම දරුවා යම් දේවල් මවගේ ඉන්න පරිසරයෙන් acquire කරගන්නවා කියලා තමයි මෙතන මේ concept එක තියෙන්නේ. එතකොට අපි දැනුවත් හෝ නොදැනුවත්ව, voluntary හෝ involuntary, without our knowledge or with our knowledge අපි ඉගෙනීම සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් මේ රූපේ තියෙන විදිහට වාහනයක් පදවනකොට, වාහනේ පදවන මුල්ම කාලේ අපි ඊටමත් මේ ගැන හරිම කොන්ෂස්. ඒ කියන්නේ අපි හරිම ටෙන්ෂන් එකකින් ඉන්නේ, අපි බයයි, අපි මේ අලුත් දෙයක් කරන්න යන්නේ. එතකොට අපිට මේ වාහනේ පදවන ක්‍රියාවලිය අපිට හරියාකාරයෙන් කරගෙන යන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපිට මේක ලර්නින් කර්ව් එකක් තාම තියෙන හින්දා. හැබැයි දැන් මේ වීඩියෝ එක නරඹන ඔබ වාහනයක් හොඳට හසුරවන්න පුළුවන් කෙනෙක් නම්, වාහනයක් හොඳට පදින්න පුළුවන් කෙනෙක් නම්, සමහර විට වාහනය ඔබ නිවසෙන් පිටත් වෙලා තව තැනකට යනකොට, උදාහරණයක් විදිහට අපි හිතමු ගෙදරින් පිටත් වෙලා සුපර් මාකට් එකට යනවා බඩු ටිකක් ගන්න. ඒතර අවශ්‍ය තැනදී ඔබ සිග්නල් දාලා දකුණට වමට හරවලා අවශ්‍ය වෙලාවට බ්‍රේක් කරලා, එතකොට ඔබ සුපර් මාකට් එකට ගිහිල්ලා තමන්ගේ වාහනේ පාක් කරන තැනට එනකල් සමහර වෙලාවල් වලට හැමදේම ඉබේම සිදු වෙලා, බ්‍රේක් එක වැදෙන්න ඕන තැන ඉබේ බ්‍රේක් එක වැදිලා. ඒතර මෙන්න මේ අපි ඉගෙනීම අපිට අන්න ඒ විදිහට මාස්ටර් වුණාම අපිට මේක ඔටෝනොමස් ක්‍රියාවලියක්. ඒ කියන්නේ මේක ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියක් බවට පත් වෙනවා. ඉතින් මිනිස්සු විතරක් නෙමෙයි ඉගෙනීමේ හැකියාව මිනිස්සුන්ට විතරක් නෙමෙයි සත්තුන්ටත් තියෙනවා. ඔබට ගෙදර ඉන්න සුරතල සතෙක් ඉන්නවා නම් ඔබට ඔහුට යම් ක්‍රියාකාරකම් කරන්න පුරුදු කරන්න පුළුවන්. ඒ වගේම දැන් මේ ලෝකයේ කෘත්‍රිම බුද්ධිය යන ලෝකයක්. ඉතින් ChatGPT, Claude, Gemini, AI හැම device එකකටම, ඔබගේ mobile phone එකට, computer එකට, ඒ වගේම ඉදිනදා ජීවිතේ අපි යම් දේවල් කරන්න AI භාවිත කරනවා. එතකොට මේ AI තාක්ෂණය මේ නවීන ලෝකයේ 2026 වෙන මීට ඉතිහාසයේ නොතිබුණු තරම් විප්ලවයක් කරලා අපේ ජීවිතේ හැම කොටසකටම මේ AI එක සම්බන්ධ වෙන තැනට පත් වෙලා තියෙනවා. ඉතින් සමහර ඉගෙනීම් ක්ෂණිකව එක් සිදුවීමකින් ප්‍රේරණය වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔබට පේනවා මේ පොඩි ළමයා මේ ඉටිපන්දම අල්ලන මොහොතේ එයාට හරි මේ දකින මොහොතේ මේ ගැන ඉතාමත් ආසාවක් සතුටක් ඇති වෙනවා. ඒතර මේ කුඩා දරුවා මේක අල්ලනවා. අල්ලපුවහම මෙයාට
මේ ඉටිපන්දමින් මෙයා පිලිස්සෙනවා. එතකොට ඒක සිදු වුණාම මෙයාට තේරෙනවා මේ දේ ලස්සන වුණාට මේකෙන් මට රිදීමක් සිදු වෙනවා කියලා. එතකොට මේක learning by experience. මේ අපි අත්දැකීමෙන් ඉගෙන ගන්නවා. ඒ විදිහට ගත්තාම ඇයි අපිට ඉගෙනීම අවශ්‍ය වෙන්නේ? මේ ඉගෙනීම training and learning කියන දෙකම අපි භාවිත කරනවා. විශේෂයෙන් learning and training කියන එක HR වලට management වලට භාවිත වෙනවා. එතකොට මොකද්ද මේ learning සහ මොකද්ද development කියන්නේත් අපි සඳහන් කරන්න ඕනේ. දැන් මේ training කියලා කියන්නේ අපිට සරලව කිව්වොත් අපි කරන වර්තමාන රැකියාවට අපි වර්තමානයේ මොන හරි ඔබ ජොබ් එකක් කරනවා නම් වර්තමානයේ රැකියාවක් කරනවා නම් ඒ වර්තමානයේ කරන රැකියාව හොඳින් කරගෙන යන්න අවශ්‍ය දැනුම ලබා ගන්න එකට තමයි අවශ්‍ය පදනම ලබා ගන්න එකට තමයි ට්‍රේනින් කියලා කියන්නේ. එතකොට දැන් අපි හිතමු වර්තමානයේ ඔබ ඇවිල්ලා මානව සම්පත් සහායකවරයෙක්. එතකොට මේ මානව සම්පත් සහායකවරයා ඔබ වර්තමානයේ ඉන්න මානව සම්පත් සහායක තනතුර වඩාත් හොඳට කරන්න. මේ මානව සම්පත් සහායක තනතුරේ ඔබට අවශ්‍ය ඒ කියන්නේ ඔබට තියෙන duties හොඳට කරලා ඔබට හොඳට perform කරන්න to perform better to perform efficiently ඒ සඳහා අවශ්‍ය පරිසරය ඔබට හදලා දෙන එක සහ ඒ සඳහා අවශ්‍ය දැනුම කුසලතා ආකල්ප දැනුම කියලා කියන්නේ ඔබට අවශ්‍ය පරිසරයෙන් ලබා ගන්න දෙයක් ඔබ පොතපත ආශ්‍රයෙන් ලබා ගන්න දෙයක් theories න්‍යායන් වශයෙන් ලබා ගන්න දෙයක් කුසලතා කියන්නේ දැනුම ප්‍රායෝගිකව යොදවන්න ඔබට තියෙන හැකියාව. උදාහරණයක් විදිහට ඔබ දන්නවා කොහොමද HRIS සිස්ටම් එකක් එක්ක වැඩ කරන්නේ කොහොමද ඒකට ඉන්පුට් දෙන්නේ. ඒකේ ඉන්ටර්ෆේස් එක ඔයාලට ෆැමිලියර්. ඒකේ knowledge එක ඔයාලට තියෙනවා. ඒක වැඩ කරනවා කියන්නේ ඒකේ කුසලතාව පැත්ත. ඒකේ ඇප්ලිකේෂන් එක. ඒ වගේම ආකල්පය කියලා කියන්නේ ඔබ යමක් දිහා බලන විදිහ. ඔයාගේ තියෙන ඇටිටියුඩ් එක තමයි ආකල්ප කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාට මේක ඔයාගේ ජොබ් එක ඔයා කරදරයක් ලෙස දකිනවා නම් ඔයාට නෙගටිව් ඇටිටියුඩ් එකක් තියෙනවා. ඔයාගේ ජොබ් එක ඔයා පොසිටිව් දකිනවා. මට මේ ජොබ් එක කියලා කියන්නේ මට මගේ සතු දැනුම කුසලතා මට පාවිච්චි කරලා මේ ලෝකයට මේ ආයතනයට දෙයක් කරන්න පුළුවන් තරක් කියලා ඔබට හිතෙනවා නම් අන්න ඒක තමයි පොසිටිව් ඇටිටියුඩ් එක. එතකොට නෙගටිව් සහ පොසිටිව් ඇටිටියුඩ් ඇති වෙන්නත් ඇත්තටම ඔබට විශේෂයෙන් ඔබට පිටතින් තියෙන සාධක බලපාන්නත් පුළුවන්. නමුත් විශේෂයෙන් ඔබට ඉන්ටර්නලි ඔබ මොටිවේටඩ් නම් ඔබට අභ්‍යන්තර වශයෙන් ඔබට තියෙනවා නම් හොඳ මොටිවේෂන් එකක් එතනදී ඔබට පුළුවන් වෙනවා බාහිර සාධක වෙනස් කරන්න සමහර වෙනස් කරන්න පුළුවන් නම් වෙනස් කරන්න බැරි දේවල් එක්ක ඔබ ගැටෙන්නේ නැතුව ඔබ ගමන යන්නත් ඔබට හැකියාව තියෙනවා. ඉතින් ට්‍රේනින් කියලා කියන්නේ වර්තමාන රැකියාව සාර්ථක කරගන්න අවශ්‍ය දැනුම කුසලතා ආකල්ප වලින් පොසත් වීම. ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ අතරම ඔබට අනාගතයේ විශේෂයෙන් ඔබ මානව සම්පත් සහායකවරයෙක් නම් දැන් අනාගතයේ ඔබට මානව සම්පත් සහායක ධූරයෙන් එහෙට ගිහිල්ලා ඔබ එක්සිකියුටිව් කෙනෙක්, ඇසිස්ටන්ට් මැනේජර් ඒ වගේ ඉහළ තනතුරු හොබවන්න අවශ්‍ය පුද්ගලයෙක් බවට ඔබ පරිවර්තනය කර ගැනීම පරිවර්තනය කිරීමට අවශ්‍ය එක්ස්පෝෂර් එක ඔබට ලබා දීම සහ ක්‍රමක්‍රමයෙන් ඒ කරා ඔබ රැගෙන යාම තමයි ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ. එතකොට මේ ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන කන්සෙප්ට් දෙක මම හිතන්නේ ඊටාම හොඳින් දැන් පැහැදිලි. එතකොට there are rapid changes in technology. තාක්ෂණයේ ලෝකේ ගොඩක් තාක්ෂණික වෙනස්කම් තියෙනවා. working environment එක දැන් ගොඩක් වෙලා තියෙනවා. විශේෂයෙන් AI driven working environment එකක් අද වර්තමානයේ තියෙන්නේ. ඒ කියන්නේ හැමදේම AI තාක්ෂණය කරා ගිහිල්ලා දෙනවා. අපි ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය අපි ඉන්ටර්ෆේසස් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මෘදුකාංග විශේෂයෙන් MS Office package එකත් පව AI inbuilt කරලා තියෙනවා. ඉතින් ChatGPT, Claude මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ මේ හැම දෙයක්ම අපේ ලෝකේ අපේ ලයිෆ් එක ඩොමිනේට් කරලා තියෙන ගොඩක් අය ෂෝට්කට් ඊමේල් එකක් පව ලියා ගන්න ගොඩක් අය අපිට අපේ ඉංග්ලිෂ් අපි ෆ්ලුවන්ට් නැත්නම් අපි ලියන ඩ්‍රාෆ්ට් එක මොඩිෆයි කරලා අවශ්‍ය චේන්ජස් කරගන්න අපිට AI භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේකේ අපිට බ්‍රේන්ස්ටෝමින් කරන්න මේ වගේ දේවල් කරන්න දැන් අපි කාලයක් ගිහිල්ලා ඔෆිස් එකේ ගොඩක් ටයිම් අරන් කරපු දේවල් සමහර වෙලාවල් වලට මේ නවීන තාක්ෂණයන් නිසා ඉක්මන් වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව කස්ටමර් එක්ස්පෙක්ටේෂන් උත් වෙනසට කස්ටමර්ස්ලත් බලාපොරොත්තු වෙන්නේ අපෙන් වඩාත් හොඳ සේවාවක්. මොකද දැන් තරංකාරී පරිසරය ගත්තාම
දැන් තාක්ෂණය දියුණුවීමේ මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ මේ බලන්න කලින් භාවිතා කරේ ටයිප්රයිටර්ස් දැන් ඊට පස්සේ කම්පියුටර්ස් යුගයට ආව දැන් කම්පියුටර් වලටත් එහා ගිහිල්ලා නවීන තාක්ෂණය AI පාවිච්චි කරනවා. ඉතින් අන්තර්ජාලය කියන්නේ තවදුරටත් සුපෝකභෝගී දෙයක් නෙමෙයි ලක්ෂරියස් දෙයක් නෙමෙයි හැමෝටම ඇක්සස් තියෙන දෙයක්. ඉතින් ඊමේල් තාක්ෂණය හරහා ගිහිල්ලා ලෝකය වෙනස් වෙලා ඉතින් ඒ වගේම මේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් ගත්තාම මේ බාන්න කලින් පාවිච්චි කරපු ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටර්ස් නෙමෙයි දැන් මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් ඇවිල්ලා හැමදේම වෙනස් වෙලා ලෝකේ ආයතන පරිසරයත් වෙනස් වෙලා. ඉතින් ඒ නිසා ආයතන පරිසරය තුල අපිට මේ මොඩර්න් එන්වයරන්මන්ට් එකට මොඩර්න් වර්ල්ඩ් එකට අපිට සූදානම් වෙන්න වෙනස් වෙන්න අපි තුල පුහුණුවක් අවශ්‍ය වෙනවා. අපිට අලුත් ස්කිල්ස් අවශ්‍ය වෙනවා. අපිට අලුත් දැනුම කරා යන්න වෙනවා. ඒ වගේම අපේ ආකල්ප වෙනස් කරගන්න වෙනවා. ඉතින් ට්‍රේනින් ගැන කතා කරපුවාම අපිට පුළුවන් ඕනනම් ට්‍රේනින් සම්බන්ධයෙන් තියෙන ඩෙෆිනිෂන්ස් කීපයක් බලන්න. Training is the act of increasing the knowledge and skills of an employee for doing a particular job. එහෙම නැත්නම් training is the process by which manpower is filled for the particular jobs it is to perform. Daily order. Training is the organized procedure by which people learn knowledge skills for definite purpose. ඉතින් මේ හැම දෙයකටම ට්‍රේනින් කියලා ගත්තොත් ඔබට පේනවා මේ නිර්වචන තුනෙන්ම common words ගත්තාම දැනුම කියන දේ හැම තැනම common. ඒ වගේම මේ දැනුමින් අපිට යම්කිසි අරමුණක් කරා යන්න අපිට මේ දැනුම උපකාරී වෙනවා. ඒ වගේම ඒ සඳහා යන්න අවශ්‍ය drive එක මිනිස්සුන්ට ලබා දීම තමයි ට්‍රේනින් කියලා කියන්නේ. ඒතර ට්‍රේනින් and development වල change එක වෙනස මම කලින් කතා කරා. නමුත් මෙතනත් අපි මම ඒකේ වෙනස පැහැදිලිව පෙන්නන්න. Limited to the knowledge, attitude and skills of current job training කියලා කියන්නේ. හැබැයි development කියන්නේ future task අපිට කරන්න. වර්තමානයේ නෙමෙයි අනාගතයේ සම්බන්ධිත development කියලා කියන්නේ. ඒතර ට්‍රේනින් කියන්නේ current job එකට සීමා වෙලා තියෙනවා. හැබැයි development කියන්නේ අපේ overall growth එක, අපේ career එකේ සමස්ත growth එක. Temporary in nature. මේක මේ තත්ත්වය සුභා. ඒ කියන්නේ temporary. ඒ කියන්නේ අපිට ට්‍රේනින් කියලා කිව්වහම මේක ස්ථාවර නෑ. දැන් උදාහරණයක් අද දවසේ ඔබට දෙන ට්‍රේනින් එක නෙමෙයි හෙට අවශ්‍ය ට්‍රේනින් එක. හෙට අලුත් අපි හිතමු ඔබට ඔබ ඇවිල්ලා ඇඟලුම් කර්මාන්ත ශාලාවක නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ වැඩ කරන කෙනෙක්. ඔබට අද තියෙන ඩිසයින් එක නෙමෙයි හෙට දවසේ වෙනස් ඩිසයින් එකක් ඇවිල්ලා ඒ ඩිසයින් එක සම්බන්ධයෙන් ඔබට මහන්න එහෙම නැත්නම් ඒ ඩිසයින් එකේ අවශ්‍ය ක්වොලිටි පැත්ත චෙක් කරන්න අවශ්‍ය දැනුම හෙට අවශ්‍ය වෙන්න වෙන එකක් වෙන්න පුළුවන්. ඒ නිසා తాවකාලිකයි. ට්‍රේනින් කියන එක తాවකාලිකයි. හැබැයි ඩෙවලොප්මන්ට් කියන එක පර්මනන්ට්. මොකද ඔබ කොයි ශ්‍රේෂ්ඨයේ ගියත් අපි හිතමු ඔබ මැනේජර් කෙනෙක් වශයෙන් තව අවුරුදු 5කින් ඉස්සරහට ඔබ මැනේජර් කෙනෙක් බවට පත් වෙන්න ඉන්න කෙනෙක්. අද ඉන්නේ හැබැයි ඇසිස්ටන්ට් තනතුරේ. හැබැයි ඇසිස්ටන්ට් කෙනෙක් වශයෙන් ඔබ ඩෙවලොප් කරගන්නා දැනුම කුසලතා ආකල්ප ඒ ඔබට ඔබගේ තියෙන මේ පර්සනැලිටි එක කොන්ෆිඩන්ස් සොෆ්ට් ස්කිල්ස් අන්න ඒ දේවල් ඔබ ජීවිත කාලේ පුරාම වැදගත් වෙනවා. ඇසිස්ටන්ට් මැනේජර් වුණත් එක්සිකියුටිව් වුණත් ඔබට career එකේ through out ඔබට ඒක වැදගත් වෙනවා. ඒ වගේම මේ short term training කියන්නේ short term දෙයක්. කෙටි කාලින ඉස්සෙල්ලා කිව්වා වගේ long term තමයි development. Better performance in current job. වර්තමාන රැකියාව හොඳට කරන්නයි ඔබට ට්‍රේනින් ලබා දෙන්නේ. ඒ වගේම ඩෙවලොප්මන්ට් ලබා දෙන්නේ ඔබ අනාගතයේ ඔබට කරන්න තියෙන සිද්ධ වෙන රැකියා හරියාකාරයෙන් කරන්න. එතකොට සංවිධානයකට පුහුණුව අවශ්‍ය වන්නේ ඇයි? පුහුණුව අවශ්‍ය වෙන්නේ පාරිභෝගික තෘප්තිය වැඩි කරන්න. ඒ කියන්නේ අපිට හොඳ ඇටිටියුඩ් තියෙන හොඳ කස්ටමර් කෙයා නොලෙජ් එකක් තියෙන. ඒ වගේම අපේ ප්‍රොඩක්ට් නොලෙජ් එක තියෙන කට්ටියට තමයි කස්ටමර්ස්ලගේ සැටිස්ෆැක්ෂන් එක වැඩි කරන්න පුළුවන්. කස්ටමර්ස්ලගේ තියෙන ප්‍රශ්නයක් આવොත් ඒකට ඉවසීමෙන් නිසි පිළිතුරු ලබා දෙන්න පුළුවන්. දැනුම තියෙන, හොඳට කතා කරන්න, කමියුනිකේෂන් තියෙන කෙනෙක් වෙන්න. ඒ වගේම ඔබ තුල තියෙන පොටෙන්ෂල් එක වැඩි කරන්නත් පුළුවන් වෙනවා ට්‍රේනින් හරහා. ඔයාට තියෙන අපි හිතමු ඔයාගේ තියෙනවා හොඳට ඔබට තීරණ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබ හැම වෙලාවෙම ක්‍රිටිකල් තින්කර් කෙනෙක්. ඉතින් මේක වැඩි දියුණු කරන්න පුළුවන් මේ සම්බන්ධ ට්‍රේනින් එකක් ඔයාලට දීලා.
ඔව් ඒ වගේම හොඳ පුහුණුවක් ලබා දීම හරහා අපිට පුළුවන් වෙන අපේ ආයතනයේ ඉන්න එම්ප්ලොයිස්ලාගේ මොරාල් එක වැඩි දියුණු කරන්න. ඒ කියන්නේ එයාලගේ තියෙන චිත්ත ධෛර්යය වගේම අර ටීම් වර්ක් කියන කියන්නේ අපිට එකට ටීම් එකක් විතර වැඩ කරන්න ඕන කියන හැඟීම වුන් තුල තියෙන ඒක ඉම්ප්‍රූව් කරන්න පුළුවන් ට්‍රේනින් හරහා. ඒ කියන්නේ ටීම් බිල්ඩින් ඇක්ටිවිටීස් කරලා එතකොට කොහොමද මේ ටීම් එකක් විතර අපි වැඩ කරපුවාම අපේ සාර්ථකත්වය වගේම අපේ ආයතනයේ සාර්ථකත්වය කරා අපිට යන්න පුළුවන් කියලා මේගොල්ලන්ට පෙන්නලා දීම හරහා අපිට පුළුවන් වෙනවා මේ පුද්ගලයන්ට අවශ්‍ය මොරාල් එක ලබා දෙන්න. කරියර් ප්‍රොග්‍රෙෂන්. ඒ කියන්නේ අපිට පුළුවන් මේ පුද්ගලයන්ගේ කරියර් එක, ඒ කියන්නේ මෙයාගේ රැකියාව යම්කිසි දියුණුවක් කරා අරන් යන්න. ඒ කියන්නේ අපිට පුළුවන් මෙයාව ඩෙවලොප් කිරීම හරහා. ඒ කියන්නේ මෙයාට අවශ්‍ය ලර්නින් එක දීලා මෙයාට ඉම්ප්‍රූව් කරන්න ඕනේ නොලෙජ්, ස්කිල්ස්, ඇටිටියුඩ් අපි අර කලින් ඩිස්කස් කරා වගේ දේවල් ලබා දීම හරහා අපිට පුළුවන් වෙනවා මෙයාව ඉදිරි කරියර් එකකට. ඒ කියන්නේ මේ ආයතනය තුල ඊළඟ පෝස්ට් එකට පොසිෂන් එකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතනයෙන් පිට සමාගමකට මෙයාට තියෙන එම්ප්ලොයබිලිටි එක, ඒ කියන්නේ මෙයාට රැකියාවක නිරත වෙන්න පුළුවන් මෙයා තුළ තියෙන වටිනාකම වැඩි කිරීම අපිට කරන්න පුළුවන් මේ ට්‍රේනින් එක ලබා දීම හරහා. මොකද ට්‍රේනින් එකේදී අපි ඉම්ප්‍රූව් කරන්නේ දැනුම වගේම ස්කිල් එක සහ ඇටිටියුඩ් එක. ඉතින් නොලෙජ්, ස්කිල්ස්, ඇටිටියුඩ් තමයි අපිට යම්කිසි කාර්යයක් කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ හරහා පුළුවන් වෙනවා මේ කරියර් ප්‍රොග්‍රෙෂන් එකක් ඇති කරන්න මේ පුද්ගලයන්ගේ. ඉතින් ඒක තමයි මේ සංවිධානයකට මේ ට්‍රේනින් කියන එක, එහෙම නැත්නම් මේ ඩෙවලොප්මන්ට් කියන එක, ඒ වගේම පුද්ගලයන් තුළ තියෙන ලර්නින්, මෙයා ඉගෙනුමට මේ පුද්ගලයන්ගේ තුළ තියෙන උනන්දුව ඒ තරම් වැදගත් වෙන්න ආයතනට ඒ නිසා. ඉතින් ඒ නිසා මේ අපි ඊළඟට කතා කරමු importance of development. ඒ කියන්නේ අපි දැන් මේ දක්වා කතා කරේ ට්‍රේනින් වල. එහෙම නැත්නම් මේ learning curve එකක් තුළ පුද්ගලයන් රැගෙන යාම හරහා තියෙන වටිනාකම්. ඉතින් මේ ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ අපි හැමදාම අනාගතයට තමයි ඩෙවලොප්මන්ට් ගැන කතා කරන්නේ. කියන්නේ පුද්ගලෙක් ඩෙවලොප් කරනවා කියලා කියන්නේ මේ මොහොතේ නෙමෙයි ඔහුට අනාගතයේ තියෙන ඔහුට තියෙන සූදානම සම්බන්ධයෙන්. කියන්නේ අනාගතේ කරන්න තියෙන මීට වඩා වගකීම් සහගත, මීට වඩා තියෙන රෙස්පොන්සිබිලිටිස් වැඩි, ග්‍රැවිටි එක වැඩි කාර්යයන් සඳහා මොහුව සූදානම් කිරීමක් තමයි මේ ඩෙවලොප්මන්ට් හරහා වෙන්නේ. ඉතින් ඒ වගේම මේ අපිට පුළුවන් වෙනවා මේ හරහා long term goals වලට පුද්ගලයන් යවන්න. අපිට අපි හිතමු කෙනෙක් succession planning එක. ඒ කියන්නේ අපි ඔහුව ආයතනයේ පහළ level එකකට අරගෙන අපිට තියෙන අවුරුදු 5ක සැලැස්මක් ඔහු කවදා හරි ආයතනයේ කළමනාකරුවෙක් තැනට ගේන්න. මොකද මේ පුද්ගලයාගේ එහෙම potential එකක් තියෙන හින්දා. ඉතින් ඒ නිසා මේ long term goal එකකට අරන් යන්න නම් development එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට මේ 5 years development plan එකක් තමයි අපි implement කරන්න යන්නේ. ඉතින් මේ හරහා අපිට පුළුවන් වෙනවා long term, ඒ කියන්නේ මේ පුද්ගලයාගේ අවුරුදු 5ක් තුළ අපිට ආයතනයටත් මෙයාගෙන් සුවිශාල benefit එකක් අපි ලබා ගන්න අතර මේ පුද්ගලයාගේ සංවර්ධනයත් අපි මේ හරහා ඉටු කරනවා. ඉතින් ට්‍රේනින් සයිකල් කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් ලර්නින් කර්ව් එකක් කියලා කියන්න පුළුවන්. නැත්නම් මේ අපි ට්‍රේනින් කියන එක පියවර කිහිපයක් කරහා තමයි කරන්න ඕනේ. මුලින්ම පුහුණු ප්‍රතිපත්ති සැකසීම. අපි මොන වගේ පොලිසිස්ද? ඒ කියන්නේ හැම දෙයක්ම ආයතනික පොලිසිස් මත බේස් වෙනවා. ඒ කියන්නේ පොලිසිස් කියලා කියන්නේ අපි කිසිම හේතුවක් මත අපි වෙනස් නොකරන දේවල්. ඉතින් කම්පැනි ටු කම්පැනි මේ පොලිසිස් ඩිෆරන්ට් වෙන්න පුළුවන්. රටවල් වලින් රටවල් වලට මේ පොලිසිස් ඩිෆරන්ට් වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ මුලින්ම අපි මොන වගේ පොලිසිස් මත බේස් වෙලාද කට්ටියව ට්‍රේන් කරන්නේ. ඒ කියන්නේ අපිට පුළුවන් අපි හිතමු අපි ට්‍රේනින් මේ ප්‍රෝග්‍රෑම් එකට අපි ගන්න අනිවාර්යයෙන්ම පුහුණු කට්ටියද, එහෙම නැත්නම් නොපුහුණු කට්ටියද කියන බේසිස් එක. ඒ කියන්නේ ඔල්රෙඩි කම්පැනි එකේ යම් අවුරුදු ගාණක් සම්පූර්ණ කරපු කට්ටියද. අපි හිතමු අවුරුදු දෙකක් at least minimum 2 years employment එකක් complete කරපු කට්ටිය ආයතනය තුළ. ඉතින් මේ විදිහට අපි බලනවා ප්‍රතිපත්ති හදාගන්න. එහෙම නැත්නම් අපි බලනවා at least මෙන්න මේ basic qualification තියෙන කට්ටිය. ඒ කියන්නේ basic diploma එකක් හරි අපි එහෙම නැත්නම් academic wise ගත්තාම යම් professional qualification එකක් complete කරලා තියෙන අයද. මෙන්න එයාලව තමයි අපි මෙන්න මේ training එකට තෝරගන්න කියලා පුහුණු ප්‍රතිපත්ති මුලින්ම සකස් කරනවා. ඊට පස්සේ පුහුණු අවශ්‍යතා විශ්ලේෂණය. ඒ කියන්නේ training need analysis කියලා තමයි අපි ඉංග්‍රීසි වලින් කියන්නේ. ඒ කියන්නේ අපිට පුහුණුවක් දෙන්න ඕනේ අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට. ඒක හරියට අසනීපයක් තියෙන කෙනෙකුට තමයි අපි වෛද්‍යවරයෙක් බෙහෙත් දෙන්නේ. ඔබට යම්කිසි රෝගයක් තියෙනවා නම් වෛද්‍යවරයා ඒ රෝගය නිශ්චය කරනවා. ඒ සඳහා වෛද්‍යවරයාට අවශ්‍ය වෙනවා යම් වෛද්‍ය පරීක්ෂණ කරන්න. එහෙම නැත්නම් ඔබව පරීක්ෂා කරන්න.
ඔබට රිපෝට්ස් ගෙන්න්නගෙන බලන්න ඔබගේ යම් කිසි රෝග තත්වයන් තියෙනවා කියලා. අන්න ඒවා ඒ හා සමානම දෙයක් තමයි මේ පුහුණු අවශ්‍යතාව විශ්ලේෂණය කරලා වෙන්නේ. ඒ කියන්නේ ට්‍රේනින් නීඩ් ඇනලිසිස් එකකින් වෙන්නේ මොන වගේ පුහුණුවක්ද තියෙන්නේ? අර වෛද්‍යවරයා මොන වගේ අසනීපයක්ද මොන වගේ රෝගී තත්ත්වයක්ද තියෙන්නේ කියලා හොයනවා වගේ අපි හොයනවා මේ පුද්ගලයාට මොන වගේ අවශ්‍යතාවයක්ද තියෙන්නේ. ඔහුට අපි හිතමු මේ මෙයාගේ සිම්ටම්ස් මත තමයි මේක තීරණය වෙන්නේ. උදාහරණයක් වෛද්‍යවරයාට අපි ගිහලා කියන අපිට ඔළුව කැක්කමක් එනවා. අපිට හැමදාම අපි නැත්නම් වොමිට් වෙන්න යනවා. අපිට උදේට නැගිටිද්දී නිකන් මට හුස්ම ගන්න බෑ වගේ දැනෙනවා. අන්න ඒ වගේ සිම්ටම්ස් රෝග ලක්ෂණ කියනවා. ඉතින් මේ ආයතන වලත් රෝග ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයා රැකියාවට ඇවිල්ලත් තියෙනවා, රැකියාවේ වැඩ කරනවා කියලාත් තියෙනවා. හැබැයි අවශ්‍ය අවුට්පුට් එක එන්නේ නැහැ. ඔන්න සිම්ටම් එකක්. අවශ්‍ය තරම් මිනිස්සු වැඩ කරනවා, ටීම් අපි හදලා තියෙනවා, ටීම් වර්ක් තියෙනවා. හැබැයි ටීම් වර්ක් තියෙද්දි තිබුණට අපේ ඒ ටීම් එකේ තියෙන එෆිෂන්සි එක ඇචීව් වෙන්නේ නැහැ. කාර්යක්ෂමතාවය ඇචීව් වෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට සිම්ටම්ස් රෝග ලක්ෂණ තියෙනවා. මේවා හරහා හොයාගෙන ගියාට පස්සේ අපිට තේරෙනවා මොකද්ද තියෙන අවශ්‍යතාවය කියලා. ඉතින් ඒක දැනුම සම්බන්ධයෙන් අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැනුම තියෙන හැබැයි දැනුම කුසලතාවයක් බවට පරිවර්තනය කරගන්න බැරි අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැනුම කුසලතා දෙකම තියෙනවා. හැබැයි මෙයාට බැරි මොකද්ද මේක අවශ්‍ය ඇටිටියුඩ් එක මෙයා තුළ ඩෙවලොප් වෙලා නැති අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම බලද්දී අපිට පුහුණු අවශ්‍යතාවය හඳුනා ගන්න පුළුවන්. ඉතින් පුහුණු අවශ්‍යතාවය හඳුනා ගන්න අපිට ක්‍රමවේද යොදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට ඔහු සමග සාකච්ඡා කරන්න පුළුවන්. ඇයි වගේ මෙන්න මේ අවුට්පුට් එක එන්නේ නැත්තේ? මොකද්ද ඔයාට ඒ සඳහා නැත්තේ? ඔයාට එතකොට මෙයා සමග ඩිස්කෂන් එකක් කිරීමෙන් යම් ඒ කියන්නේ රෝගියා සමග අපි සාකච්ඡා කරනවා වගේ වෛද්‍යවරයා මේ පුද්ගලයා සමග සාකච්ඡා කිරීමෙන් අපිට පුළුවන් ලබා ගන්න. එහෙම නැත්නම් එයාගේ සුපර්වයිසර්ගෙන් ඉන්පුට් ගන්න පුළුවන් අපිට මේ ඇයි වාගේ මේ සෙක්ෂන් එකේ මෙන්න මේ විදිහට ඇචීව්මන්ට් එකක් ලබා ගන්න බැරි. ඒ විදිහට එහෙම නැත්නම් මෙයාට යම් ලිඛිත පරීක්ෂණ හරි ස්කිල් ටෙස්ට් එකකට භාජනය කරලා හරි අපිට බලා ගන්න පුළුවන්. පුහුණුව සැලසුම් කිරීම. ඊළඟට මෙන්න මේ ට්‍රේනින් නීඩ් එක බේස් කරගෙන තමයි අපි පුහුණුවක් සැලසුම් කරන්නේ. ඒ කියන්නේ මොකද්ද මෙයාට අවශ්‍ය ට්‍රේනින් එක කියලා අපි සැලසුම් කරන්නේ මෙයාගේ අවශ්‍යතාවය බේස් කරගෙන. ඉතින් අර රෝගී තත්ත්වය බේස් කරන් බෙහෙත් දෙනවා වගේ මේ අවශ්‍යතාවය බේස් කරන් තමයි අපි ට්‍රේනින් එක සකස් කරන්නේ. ඊට පස්සේ ට්‍රේනින් ප්ලෑන් එක අපි හදලා ඉවරයි. ඒ කියන්නේ මොන වගේ කන්ටෙන්ට් එකක්ද මේකේ තියෙන්නේ? කවුද කරන රිසෝස් පර්සන්? බාහිරින් කෙනෙක් ඇවිල්ලා කරනවද? එහෙම නැත්නම් ආයතනයේ මානව සම්පත් අංශය හෝ අදාළ සෙසු ඔෆිසර්ස්ලා සම්බන්ධ වෙලා කරනවද? මොන වගේ ඇක්ටිවිටීස්ද තියෙන්නේ? ඊට පස්සේ මේ සෙෂන් ප්ලෑන් මොනවද? බ්‍රේක්ස් කොයි වෙලාවටද දෙන්නේ? ඊට පස්සේ කෑම බීම අපි දෙනවද? රිෆ්‍රෙෂ්මන්ට් දෙනවද? ওই හැම දෙයක්ම මම මේ ප්‍රායෝගික පැත්ත කියන්නේ ප්‍රැක්ටිකල් පැත්ත කියන්නේ ඒවා අපිට ඕගනයිස් කරන්න වෙනවා. ඊට පස්සේ ඉම්ප්ලිමෙන්ටේෂන් එකට එනවා. කියන්නේ මේ දවසේ ට්‍රේනින් එක බාරගෙන උදෙන්ම ඇවිල්ලා ට්‍රේනින් හෝල් එක ඇරේන්ජ්මන්ට් දාගන්න ඕනේ. පවර් පොයින්ට්ස් ඒ දේවල් හරියද? එහෙම නැත්නම් රිසෝස් පර්සන් වෙලාවට එනවද කියලා කෝඩිනේට් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ පුද්ගලයන් ආවද? ඒගොල්ලන්ගේ ඇටෙන්ඩන්ස් ගන්නවා නම් ඒවා සකස් කරගන්න ඕනේ. ඊට පස්සේ හැමෝම වෙලාවට ශාලාවට ඇවිල්ලා වාඩි වෙලා මේකට සූදානම් කියලා ඒක ඉන්ෂුවර් කරාට පස්සේ තමයි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න ඕනේ. ඊට පස්සේ විශේෂම දේ තමයි පුහුණුවෙන් පස්සේ අපි ඉවලුවේෂන් එකක් දෙන්න ඕනේ. ඉවලුවේෂන් එකක් උදාහරණයක් වශයෙන් මුලින්ම ගන්න පුළුවන් මේ පාටිසිපන්ට්ස්ලාගෙන් එයාලා මොනවද මේ ට්‍රේනින් එක ගැන දක්වන අදහස්. ඒ වගේම ඊළඟ ලෙවල් එකට ගිහපුවම අපිට පුළුවන් මෙයාලගේ පාටිසිපන්ට්ස්ලාගේ රියැක්ෂන්ස් අපි ගන්නවා ඉස්සෙල්ලාම ඊළඟට මෙයාලගේ පර්ෆෝමන්ස් බේස්ඩ් ඉවලුවේෂන් එකක් ගන්න පුළුවන් අපිට. හරි අපි හිතමු මේ පුහුණුව කරේ මෙයාලගේ කාර්යක්ෂමතාවය මදි නිසා. අපි හිතමු මැහුම් සමාජිකයෙක් නැත්නම් මැෂින් ඔපරේටර්ස්ලා සෙට් එකක් ඉන්නවා. මේගොල්ලන්ගේ මෙයාලගේ එෆිෂන්සි එක මදි, කාර්යක්ෂමතාවය මදි. එතකොට අපිට පුහුණුවෙන් පස්සේ අපි බලනවා මේ එෆිෂන්සි එක ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවද කියලා. ඒක හරියට වෛද්‍යවරයාත් බෙහෙත් දීලා මෙන්න මේ රිපෝට් එක අරගෙන එන්න කියලා කියනවා වගේ දෙයක්. ඉතින් ඒක තමයි ඊළඟට පුහුණු ඇගීම. මේකෙන් තමයි අපි දන්නේ ට්‍රේනින් එක සක්සස්ද මොනවද අපිට ඉම්ප්‍රූව් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඒගොල්ලෝ අපිට සජෙෂන්ස් දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ කන්ටෙන්ට් එකක් තිබුණා නම් හොඳයි. ඉතින් අපිට පුළුවන් ඒක ෆියුචර් ඉම්ප්‍රූව්මන්ට් එකක් කරා ගන්න.
ඉතින් දැන් ට්‍රේනින් නීඩ් ඇනලිසිස් එකක් කියලා කියන්නේ මේ බලන්න මේ දැන් උදාහරණයක් විදිහට අපි ගමු ටයිපින් ස්පීඩ් එකක් ස්පීඩ් එක අපිට ඕනේ කරන්ට්ලි යාට තියෙන්නේ 40 word per minute. ඒ කියන්නේ වචන 40යි කරන්ට්ලි ටයිප් කරන්නේ. හැබැයි අපිට අවශ්‍ය රික්වයර්ඩ් ස්කිල් එක තියෙනවා වචන 65ක් විනාඩියකට ටයිප් කරන්න. ඉතින් මෙතන ગેප් එකක් තියෙනවා කියලා අපිට පේනවා ස්කිල් ગેප් එක. මෙන්න මේ ગેප් එක තමයි ට්‍රේනින් නීඩ් එක කියලා කියන්නේ. ඔබගේ වර්තමාන දැනුම කුසලතා ආකල්ප සහ අනාගතයේ අපිට අවශ්‍ය දැනුම කුසලතා ආකල්ප අතර යම් වෙනසක් තියෙනවා නම් ඔබට තියෙන සහ අවශ්‍යතාවය අතර වෙනසක් තියෙනවා නම් අපි බලාපොරොත්තු වෙන ලෙවල් එක අතර අන්නේ වෙනසට තමයි කියන්නේ training need එක කියලා. එතකොට training need is the gap between current knowledge, skills and attitude level and required knowledge, skills and attitude level. තියෙන සහ අපිට අවශ්‍යතා අතර වෙනසට තමයි training need එක කියලා කියන්නේ. ඒ වෙනස හොයනවට තමයි කියන්නේ training need analysis කියලා. එතකොට වෙනස සහ වෙනස සෙවීම කියන්නේ දෙකක්. ඒක පටල ගන්න එපා. එතකොට මොනවද ඉන්ඩිකේටර්ස්? පුහුණු අවශ්‍යතාවයක් තියෙනවා කියලා ආයතනය තුළ මෙන්න මේ ප්‍රොඩක්ෂන් ඩ්‍රොප් එකක් තියෙනවා. ඵලදායීතාවය පහළ වැටෙනවා නම් අපි ඉස්සෙල්ලා කතා කරා වගේ. අන්න පුහුණු අවශ්‍යතාවයක් තියෙනවා කියන මේ සිම්ප්ටම්ස් මේ රෝග ලක්ෂණ නිෂ්පාදන දෝෂ ඇති වෙනවා. ඊට පස්සේ කාර්ය මණ්ඩලය කියන්නේ හදිසියෙම අපිට තියෙනවා යම් ටර්න් ඕවර් එකක්. යම් කිසි අංශයක එහෙම නැත්නම් ආයතනයේ සමස්ත වශයෙන් ගත්තාම එම්ප්ලොයිස්ලාගේ ආයතනයේ හැරදාම යාමේ ප්‍රතිශතය වැඩි. සාමාන්‍යයෙන් ඒක 0 කරන්න බෑ. හැබැයි පසුගිය වසරත් එක්ක බලන මේ අවුරුද්දේ එක්තරා සෙක්ෂන් එක මේකේ පර්සන්ටේජ් එක මේකේ ප්‍රතිශතය වැඩි. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? යම් අවශ්‍යතාවයක් තියෙනවා කියලා. උදාහරණයක් විදිහට එතන අපි හිතමු සුපර්වයිසර්ස්ලාගේ බිහේවියර් එක නම් මේකට හේතුව. සුපර්වයිසර්ස්ලාට ට්‍රේනින් නීඩ් එකක් තියෙනවා. How to treat their employees, their team members properly. එතකොට ඒක යාලා තේරුම් ගන්න ඕනේ. ඒක තමයි අවශ්‍යතාවය. ඊළඟට ගැටුම් තියෙනවා නම් හැම වෙලාවෙම තව කෙනෙකුට කම්ප්ලේන් කරනවා නම් අන්න ආකල්පමය අවශ්‍යතාවයක් එතන තියෙනවා කියලා පේනවා. ඉතින් ඒ වගේම නියමිත කාල සීමාවන්ට ප්‍රොඩක්ෂන් කරන්න බැරි වෙනවා. නියමිත කාල සීමාවට වැඩ කරන්න බැරි වෙන එක නාස්තිය වැඩි. සමහරුන්ගේ වේස්ටේජ් වැඩි. ඒ කියන්නේ වේස්ටේජ් එකක් වැඩි වෙන හේතුව තමයි එකක් ආකල්පමය පැත්තක් වෙන්නත් පුළුවන්. අනේව නාස්ති වෙලා ගියන් කමන්නේ. ඕක ගණන් ගන්න එපා එච්චර. කියලා සම්පත් අවභාවිතා කිරීමත් ආකල්පමය පැත්තෙන් නාස්තියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නොදන්නාකම නිසා අපි හිතමු කෙනෙක් දිගින් දිගටම රිසෝසස් පාවිච්චි කරලා නිෂ්පාදනයක් හෝ සේවාවක් ලබා දෙනවා නම් ඒකේ දෝෂ තියෙනවා නම් ඒ කියන්නේ දෝෂ තියෙනවා කියලා කියන්නේ පුද්ගලයාගේ පැත්තෙන් අඩුපාඩු තියෙනවා කියන එක. ඉතින් මේවා තමයි පිරිවැය අනුපාතය. කියන්නේ කම්පැනිට ලැබෙන මුදල් ප්‍රමාණය, ප්‍රොෆිට් එක අඩුයි. ඒ වගේම මොටිවේෂන් එකක් නැහැ මිනිස්සු තුළ. කොයි වෙලාවෙ බලුවත් නෙගටිව් ඇටිටියුඩ්ස් වලින් ඉන්නේ, ආකල්ප වලින් ඉන්නේ. ඉතින් මේවා තමයි ට්‍රේනින් නීඩ් ඉන්ඩිකේටර්ස්. ඉතින් මේක සංවිධානාත්මක මුළු ඕගනයිසේෂන් එක පුරාම ඇනලයිස් කරලා බලන්න පුළුවන්. සමස්ත සංවිධානයේම තියෙන මොනවද පුහුණු අවශ්‍යතාවයන් කියලා. එහෙම නැත්නම් එක එක වෘත්තියට ගිහිල්ලා එක එක වෘත්තීය මට්ටමින් බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි බලමු අපේ ආයතනයේ ඉන්න මැනේජර්ස්ලාට තියෙන පුහුණු අවශ්‍යතා මොනවද? ඇසිස්ටන්ට් මැනේජර්ස්ලාට තියෙන පුහුණු අවශ්‍යතා මොනවද? එක්සිකියුටිව් ලෙවල් එකේ තියෙන අයට පුහුණු අවශ්‍යතා මොනවද තියෙන්නේ? ඊට පස්සේ එතනින් පල්ලෙහාට ඇසිස්ටන්ට් ලෙවල් එකේ ඉන්න අයට මොනවද තියෙන පුහුණු අවශ්‍යතා? ඒ විදිහට බලන්න පුළුවන්. ඒ වගේම ඉන්ඩිවිජුවල් ගත්තාම ඒ කියන්නේ ඇසිස්ටන්ට් ලෙවල් එකෙත් අන්න ඒ කියන ඇසිස්ටන්ට් එහෙම නැත්නම් කමල්ට මොනවද තියෙන අවශ්‍යතා? නිමල්ට මොනවද තියෙන අවශ්‍යතා? අන්න ඒ විදිහට ස්පෙસિෆිකලි බලන්නත් පුළුවන්. ඉතින් මේකේ වාසි සහ අවාසි අපි වාසි මුලින්ම සාකච්ඡා කරන අවාසි ඇත්තටම නැහැ මෙහි advantages of training need analysis මොනවද කාර්ය සාධන හිඩස් අපිට gap හඳුනා ගන්න පුළුවන් මොනවද පුද්ගලයන්ගේ තියෙන අඩුපාඩු කියලා අපිට හඳුනා ගන්න පුළුවන් මේ හරහා ඒ වගේ මේකට හේතු හඳුනා ගන්නත් පුළුවන් එම් හිඩස් වලට හේතු නිසලස හඳුනා ගන්න පුළුවන් right මෙන්න මෙයාට මෙන්න මේ අවශ්‍යතාවය gap එකක් තියෙනවා මෙතන මේ පුද්ගලයාගේ කාර්යක්ෂමතාවය අපිට අවශ්‍යයි at least 90%ක්වත් හැබැයි යාගේ තියෙන 50%යි ඒ ඉතුරු 40%ට ඇචීව් කරන්න බැරි යාගේ ස්කිල් ගැප් එකක් නිසා කියලා අපිට අන්න එහෙම හඳුනා ගන්න පුළුවන්.
කරුණු මත පදනම්ව පුහුණුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉහළ කළමනාකාරීත්වයේ අනුමැතිය අපිට ලබා ගන්න පුළුවන්. මොකද ටොප් මැනේජ්මන්ට් එක අපිට අනුමැතියක් දෙන්නේ හැම දෙයකටම යම්කිසි බේස් එකක් ඇතිව. ඒ කියන්නේ අපිට එයාලව කන්වින්ස් කරන්න වෙනවා. මෙන්න මේ දෙයට අපිට මෙච්චර මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි. මෙන්න මේ වගේ රිසෝස් පර්සන් කෙනෙක් ඕන මේ දේ කරන්න කියන එක කන්වින්ස් කරන්න. ඉහළ කළමනාකාරීත්වය ඉන්වෙස්ට් කරන්න යම් දෙයකට එයාලට අපිට පැහැදිලිව අපි එයාලව කන්වින්ස් කරොත් ඉතින් මේ ප්‍රොසෙස් එකේ ගියපුවාම ඒගොල්ලොන්ව ඒත්තු ගන්නන්න පුළුවන් ඒ විදිහට. ඊට පස්සේ ට්‍රේනින් එකක් ඩිසයින් කරද්දී ලෙවල්ස් කිහිපයකට අපිට කඩා ගන්න පුළුවන්. පුහුණු අරමුණ ඉස්සලාම ෆෝකස් කරන්න ඕන. අපි මේ ට්‍රේනින් එක ඇත්තටම ඩිසයින් කරන්නේ මෙන්න මේ ආයතනයේ මෙන්න මේ සෙක්ෂන් එකේ ප්‍රොඩක්ෂන් සෙක්ෂන් එකේ මෙන්න මේ ඉන්න ප්‍රොඩක්ෂන් ටීම් මෙම්බර්ස්ලා 25ගේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරන්න. ඊට පස්සේ ඉලක්ක කණ්ඩායම හඳුනා ගන්නන්න මේ විදිහට වැඩසටහන් අන්තර්ගතය ගැන ෆෝකස් කරන්න. එයාලට රෙලෙවන්ට්ද මේක. අපි හැබැයි අපි අරමුණ එෆිෂන්සි එක ඉම්ප්‍රූව් කරන්න ට්‍රේන් කරන එක හැබැයි වේ කන්ටෙන්ට් එක තියෙන්නේ වෙන දෙයක් නම් ඒක රෙලෙවන්ට් නැහැ. ඒ වගේම මේකේ කොස්ට් එක කොහොමද? රිසෝස් පර්සන්ස්ලට අර කිව්ව විදිහට දවසේ එක්ස්පෙන්සස් මොනවද කියලා ඒවත් බලන්න ඕන. ඊට පස්සේ ට්‍රේනින් එක කන්ඩක්ට් කරද්දී අවධානය දෙන්න ඕනේ පුහුණු කරු කුමන කෙනෙක්ද? ඒ කියන්නේ මෙයාගේ පුහුණු කරු මේකට සුදුසු කෙනෙක්ද? ඉන්ඩස්ට්‍රියල් එක්ස්පෝෂර් එකක් තියෙන කෙනෙක්ද? ඒ කියන්නේ පුහුණු කරුට ඇත්තටම මේ අපි හිතමු අපි ඇවිල්ලා ඇඟලුම් කර්මාන්තශාලාවක් අපිට මැනුෆැක්චරින් බෑග්ග්‍රවුන්ඩ් එකක් ගැන නොලෙජ් එකක් තියෙන. එහෙම නැත්නම් එවැනි බෑග්ග්‍රවුන්ඩ් එකකින් එන කෙනෙක් තමයි සුදුසු වෙන්නේ මැනුෆැක්චරින් වල ඉන්න අයව ට්‍රේන් කරන්න. උදාහරණයක් විදිහට ඒ කියන්නේ එයා ඇවිල්ලා මේ මැනුෆැක්චරින් බෑග්ග්‍රවුන්ඩ් එකක වැඩ කරන කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි එයාට ඒ සම්බන්ධ hands on experience තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අර එයාට රිලේට් කරන්න පුළුවන් වෙන්නේ ට්‍රේනිස්ලාත් එක්ක. ඉගෙනීමේ පරිසරය එදා දවසේ calm and quiet වෙන්න ඕනේ. එයාලට රිෆ්‍රෙශ්මන්ට් දීලා පරිසරයේ නිශ්ශබ්ද ගොඩක් හොඳයි ආයතනයේ නිවාඩු දවසක් සතියන්ද දවසක් වගේ වුණා නම් එතකොට අනික මොකද වැඩ ඉන්න උතර ඉන්න මැනේජර්ස්ලා එක්සිකියුටිව් ඒගොල්ලොන්ටත් එතකොට නිදහසේ ඒකට ඇටෙන්ඩ් වෙන්න පුළුවන්. ඊට පස්සේ පහසුකම් සහ උපකරණ සපයලා තියෙන්න ඕනේ. both trainer and trainees ලට දෙගොල්ලොන්ටම අවශ්‍ය පහසුකම් උපකරණ සපයන්න ඕනේ. ඒ වගේම අනපේක්ෂිත දේවල් සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබගේ තාක්ෂණික ගැටලු මතුවෙන්න පුළුවන්. ප්‍රොජෙක්ටර්ස් වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඊට පස්සේ ඉවලුවේෂන් එක කලින් කිව්වා වගේ පුහුණුවේ අරමුණු සහභාගී වෙන කට්ටිය ඊට පස්සේ සහභාගී වෙන්නන්ගේ කාර්ය සාධනෙ වැඩි වෙලා තියෙනවද? ප්‍රතිචාර පාරිභෝගිකයන් එක්ක ගනුදෙනු කරන කණ්ඩායමක් නේ කියන්නේ කස්ටමර් කෙයා වගේ ට්‍රේන් එකක් අපි කරේ කස්ටමර්ස්ලාගේ ප්‍රතිචාර කොහොමද? ඒ වගේ දේවල් බලන්න පුළුවන්. ඊට පස්සේ ආයතනික මට්ටමින් රැකියාවේ අපිට පුළුවන් ඉවලුවේට් කරලා බලන්න රැකියාවේ හැසිරීමෙන් මම අර කලින් කිව්ව විදිහට රැකියාවේ හැසිරීම මෙයාලට හොඳයිද දැන් කලින්ට වඩා. ඊට පස්සේ මෙයාලා කලින් ට්‍රේනින් එකට කලින් හිටියන වඩා ට්‍රේනින් එකෙන් පස්සේ මෙයාලගේ ලර්නින් ගැන මෙයාලට තියෙන උනන්දුව අලුත් දේවල් ඉගෙන ගන්න ඕනේ කියන මෙයාලගේ තියෙන උනන්දුව වැඩිද? ඊට පස්සේ මෙයාලගේ රියැක්ෂන්ස් හොඳයිද? ඒ කියන්නේ මොන හරි දෙයක් අහපුවාම උනන්දුවෙන් උත්තර දෙනවද? එහෙම නැත්නම් මොන හරි දේ වෙනදට වඩා උනන්දුවෙන් ඇටෙන්ඩ් වෙනවද මෙයාගේ රාජකාරී වලට? ඒ වගේ දේවල් මෙෂර් කරන්න පුළුවන් පුහුණු සංවර්ධන මට්ටම. ඒ කියන්නේ අවසානයේ පුළුවන් අපිට මේ පුද්ගලයාගේ සමස්ත සංවර්ධන මට්ටම මෙෂර් කරන්න. ඉතින් වඩාත් වැදගත්ම දේ වෙන්නේ ලර්නින් කර්ව් එකක්. ඒ කියන්නේ ඉගෙනුම් සංස්කෘතියක් ආයතනය තුළ නිර්මාණය කිරීම. ක්‍රියේටින් අ ලර්නින් කල්චර්. ඒ කියන්නේ අපිට ලර්නින් කියන එක බලෙන් මිනිස්සුන්ගේ ඇඟට දානට වඩා හැමතැනම ඒ කියන්නේ ආයතනයේ ලයිබ්‍රරි එකක් තියෙනවා. කැන්ටින් එක උනත් පත්තර තියලා තියෙනවා. ඒ වගේම අපි ටෙලිවිෂන්ස් තියෙනවා නම් LED ස්ක්‍රීන්ස් තියෙනවා නම් ඒවට හැම වෙලාවෙම දෙයක් අර එන්ටර්ටේනින් වලට වඩා පුද්ගලයන්ට අර ඒ දෙයක් බලලා ඉගෙන ගන්න තේ එකක් බොන වෙලාවක හරි මොනවා හරි ඉගෙන ගන්න තමයි තියෙන්නේ. අන්න ඒ වගේ එන්වයරන්මන්ට් එකක් හදන එක. ඉහළ කළමනාකරණය, රේඛීය කළමනාකරුවන් සහ සේවකයන්ගේ කැපවීම සහිත යම් සංවිධානයක් ඉගෙනුම් පද්ධතියේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස පිළිගෙන ප්‍රවර්ධනය කරන්න ඉන්නවා. ඒ ඉගෙනුම් සංස්කෘතිය ලෙස ප්‍රකාශ කරනවා කියලා කියනවා. ඉතින් අන්න ඒ කල්චර් එක නිර්මාණය කරන්න ඕනේ. ඉතින් මේක ඉගෙනුම හා සංවර්ධනය විධිමත් කිරීමේ
ස්ටෙප් එකක් විදිහට ගන්න පුළුවන්. මේ සඳහා ඒ කියන්නේ provide a proper recognition for learning. ඒ කියන්නේ ඉගෙනීමට අපි හිතමු ආයතනයෙන් යම් free courses තියෙනවා. ඒ කියන්නේ online learning වගේ දේවල් introduce කරලා තියෙනවා. ඉතින් ආයතනයට කැමති අයට enroll වෙලා මේ certificates ඒ වගේ කියන්නේ මේ පාඨමාලා හදාලා certificate ලබා ගන්න පුළුවන්. ඉතින් ඒවා යාලගේ personal file වලට යනවා. මේවා අගය කිරීමට ලක් කරනවා. ඉතින් ඒ වගේම යම් courses සහනදායි මිල ගණන් වලට මෙයාලට හදාරන්න අවශ්‍ය සපෝට් එක දෙනවා. ෆයිනෑන්ෂියලි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අවශ්‍ය දැනුම දෙනවා. ඉතින් මේ හරහා අපිට පුළුවන් වෙනවා ඉගෙනුම් සංස්කෘතියක් ආයතනය තුළ ඇති කරන්න. Components to cultivating a learning culture. Attract, create, encourage, prioritize. අර මම කලින් කිව්වා මිනිස්සු attract කරන්න, ආකර්ෂණය කරන්න මේ learning culture එක වෙතට. ඒ වගේම මිනිස්සුගේ දැනුම නිර්මාණය කරන්න, මේ ඉගෙනුම් පරිසරය නිර්මාණය කරන්න. ඒ වගේම මිනිස්සු ධෛර්යමත් කරන්න, පුද්ගලයන් ධෛර්යමත් කරන්න, අලුත් දේවල් ඉගෙන ගන්න encourage කරන්න පුළුවන් මේ දේවල් තමයි certificates, ඒ වගේම diploma වගේ දේවල් complete කරනවා නම් එයාලට අපි හිතමු increment තියෙනවා. එහෙම නැත්නම් එයාලගේ තනතුරු උසස් කිරීමේ දේවල් සලකලා බලනවා. ඒ සඳහා priority එකක් දෙනවා. ඉතින් ට්‍රේනින් කරන්න පුළුවන් මෙතඩ්ස් තමයි දේශනයක් කරා. දැන් ඔබට මම මේ කරන දේශනය යම්කිසි පුහුණුවක් ලබා දීමක්. ඉතින් මේක ට්‍රේනින් මෙතඩ්, ලෙක්චර් මෙතඩ් එකක් අපිට භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් on the job training කියන concept එක භාවිතා වෙනවා. ඒ කියන්නේ රැකියාවකට බඳවාගෙන රැකියාව කරන අතරතුර යම් පුහුණුවක්. උදාහරණයක් විදිහට බැංකුවක ගත්තොත් බැංකු නිලධාරණයක් on the job training එකක යටත් වෙනවා. කියන්නේ බැංකුවේ වැඩ කරන ගමන් ඉහළ නිලධාරීන් යටතේ යම් දැනුමතුකම් ලැබමින් එයා රැකියාව කරන්න පුරුදු වෙනවා. වෛද්‍යවරයෙක් on the job training එකක් ලබනවා. සීමා වාසික පුහුණුව කියන එක. ඉතින් මේක තමයි වැදගත් වෙන්නේ. කියන්නේ අපිට ජොබ් එකට ගන්න කලින් දැන් උදාහරණයක් විදිහට දැන් පාසල් ශිෂ්‍යයෙක් අවුරුදු 13ක් පාසලේ ඉගෙනගෙන විභාගයට ලියනවා. එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් මුලින්ම අධ්‍යාපනය හදාarලා විශ්වවිද්‍යාල පාඨමාලාවක් හදාarලා විශ්වවිද්‍යාලයේ තියෙන mid semester හෝ end semester exam එක කරනවා. ඒ concept එක වෙනස්. ඉගෙන ගැනීම හරහා ඒ කියන්නේ ජොබ් එකක් කරන පුද්ගලයෙක්ව ට්‍රේන් කිරීම කියන්නේ තව එකක්. ඒ වගේම අන්න දැන් කිව්ව off the job training කලින් කිව්වා වගේ එයාට කලින් රැකියාවට බඳවා ගැනීමට කලින් අවශ්‍ය පුහුණුව මූලික පුහුණුව දීලා රැකියාවට යුද හමුදා සැබලෙක් හරි එහෙම නැත්නම් පොලිස් නිලධාරියෙකුට හරි අවශ්‍ය මූලික පුහුණුවක් ලබා දීලා තමයි රාජකාරියට යොදවන්න යන්නේ. ඒ වගේ රෝල් ප්ලේස් ඒ කියන්නේ ඒ යම් තනතුරු Tamanට ආරෝපණය කරගන්න කියලා. උදාහරණයක් විදිහට දැන් කස්ටමර් කෙයා එකක වැඩ කරන කෙනෙක් නම් රයිට් ඔබ අපිට දෙන්න අරගෙන කියන්න පුළුවන් ඔයා තමයි කස්ටමර්, ඔයා ඒක හැන්ඩල් කරන කෙනා. තව කෙනෙක්ට කියන්න පුළුවන් කම්ප්ලේන්ට් එකක් අරන් එන්න කියලා. අනිත් කෙනාගේ රෝල් එක තමයි ඒ කම්ප්ලේන්ට් එක හැන්ඩල් කරන එක. ඉතින් රෝල් ප්ලේස් කිරීම හරහා පුළුවන් ට්‍රේනින් එකක් ලබා දෙන්න. ඒ වගේම computer aided instructions. ඒ කියන්නේ පරිගණක ආශ්‍රයෙන් instruction ලබා දෙන එක. self learning courses තියෙන. ඒ කියන්නේ අපිට කවුරුත් course එක කරන පුද්ගලයෙක් නෑ. හැබැයි AI driven හරි එහෙම නැත්නම් ඒක computerized කරලා තියෙනවා. ඒ පාඨමාලාව computer එක හරහා automated ඒ කියන්නේ videos අවශ්‍ය තැන්දි වීඩියෝ බලන්න පුළුවන්, content read කරලා උත්තර දෙන්න පුළුවන්. අන්න ඒ වගේ computer aided instructions දෙන්නත් පුළුවන්. simulation මේක ජනප්‍රිය ක්‍රමයක් වර්තමාන වෙනකොටත් විශේෂයෙන් driving වගේ දේවල් අපිට ආරක්ෂිත පරිසරයක් තුළ ඒ කියන්නේ අපිට එකපාරම කෙනෙක්ව risk එකකට දාන්න බැරුව උදාහරණයකට වාහනයක් පදවනවා කියන එක ටිකක් අවධානමත් තියෙන කෙනෙක්. හැබැයි මේ ෆොටෝ එකේ පේන විදිහට ඔයාලට පුළුවන් මේක ඉගෙන ගන්න කොහොමද මේ කියන්නේ මේ ස්ක්‍රීන් තුනක් තියෙන. එතකොට මේ පුද්ගලයාට මේක රියල් ෆීලින් එක දෙන්න පුළුවන්. ඩ්‍රයිවිං කියන්නේ මෙන්න මෙහෙම කියලා. අන්න ඒ වගේ සිමියුලේෂන් කියලා මේක හඳුන්වනවා. ඉතින් ඒ වගේම කේස් ස්ටඩීස් ලබා දීම හරහා ඒ කියන්නේ යම්කිසි ආයතනයක සිද්ධි අධ්‍යයනයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම ආයතනයක් තිබුණා. මේකේ මෙන්න මෙහෙම CEO කෙනෙක් ඉන්නවා. මෙන්න මෙච්චර එම්ප්ලොයිස්ලා ගානක් ඉන්නවා කියලා මෙන්න ඒකේ ක්වෙස්චන් එකක් දීලා මේක ඉෂුව එකක් දීලා අපිට පුළුවන් ඒක එයාලා කොහොමද ඔබ මේ ආයතනයේ මානව සම්පත් කළමනාකරණයක්. එහෙම නැත්නම් ඔබ මේ ආයතනයේ සේවය කරන යම්කිසි ඒ අදාළ අංශි සුපරීක්ෂකවරයා නම් කොහොමද මේ ගැටලුවට ඔබ විසඳුම් දෙන්නේ කියලා ඒක අර ප්‍රොඇක්ටිව්ලි හිතන්න පුරුදු කරන්න පුළුවන්. ඒ වගේම coaching and mentoring කියලා කියනවා. ඒ කියන්නේ මේකේ differences තියෙනවා. විශේෂයෙන් coaching
and mentoring විශේෂයෙන් මේ අපිට coaching කියලා කියන්නේ යම්කිසි skill එකක් driven කරා mentor කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපිට රැකියාවේදී අපිට mentor කෙනෙක් කියන්නේ ඉන්නවා කියලා කියන්නේ අපිට doubt එකක් තියෙන අපිට යම්කිසි ගැටලුවක් තියෙන අවස්ථාවක හැම වෙලාවෙම කෙනෙක් ඉන්නවා අපිට refer කරන්න. ඒ කියන්නේ මේ මෙහෙම මෙයාව අපිට මෙයාට හැම වෙලාවෙම මේ පුද්ගලයා available අපිට යම්කිසි දෙයක් කියලා දෙන්න. ඉතින් ඒ නිසා එහෙම කෙනෙක් ඉඳීමේ වටිනාකමක් තියෙනවා. Secondment කියලා කියන්නේ is the assignment of a member of one organization to another organization for a temporary period. ඒ කියන්නේ එක් organisation එකක ඉන්න කෙනෙක් තවත් organisation එක తాවකාලිකව යම් තනතුරක් සඳහා යවීමත් යම්කිසි පුහුණුවක් ලබා ගැනීමට අවස්ථාවක් දීපන්. self learning. ගොඩක් වෙලාවට දැන් අද කාලේ self learning කියන එක super easy. මොකද තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට Google තමයි අත්‍තරම ඉස්සර දෙයක් සොයන්න අපිට භාවිත කරන. දැන් AI driven environment එකක් තියෙන අපිට ChatGPT එකේ දුන්නොත් වඩාත් හොඳ තර්කානුකූල උත්තර ලබා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය ඒක discussion mode එකකට යන්න පුළුවන්. ඒ කියන්නේ පුද්ගලයා ඒක අපි නැවත ප්‍රශ්න අහලා අපිට අවශ්‍ය දේවල් ෆිල්ටර් කරලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ self learning කියන එක තවදුරටත් අමාරු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ පොත පතට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. අද තාක්ෂණයත් එක්ක මේක යන දෙයක්. e-learning කියන concept එකත් එහෙම තමයි වර්තමානයේ. ඒ වගේම understudy. I can a person who learns another role in order to be able to act at short notice in their absence. යම්කිසි කෙනෙක් ගේ නොපැමිණි දවසක් තියෙනවා නම් එයාට පුළුවන් අර පුද්ගලයා ඒ understudy එකක් කරන පුද්ගලයාට පුළුවන් එයා වෙනුවෙන් ඒ කියන්නේ රාජකාරියේ ආගේ unavailability එකක් තියෙනවා නම් ඉටු කරන්න. Tell me I forget, teach me I may remember, involve me I learn. Benjamin Franklin. ඉතින් ඔබ involve වෙනවා නම් මොන හරි දෙයකට involve වීම හරහා තමයි කියන්නේ අප ඍජුව යම්කිසි දෙයක් ගැනීම හරහා තමයි කියන්නේ practically කිරීම හරහා තමයි ඔබ ඉගෙන ගන්න. ඉතින් ඒක තමයි මේ කෝට් එක තුළ අපිට දැනගන්න පුළුවන්. ඉතින් ඕනම දෙයකට බාධා තියෙනවා ලෝකේ. ඒ වගේම ඉගෙනීමටත් තියෙනවා. ඉතින් training centered barriers. ඔබට පුහුණුව ලබන්නා වශයෙන් ඔබ තුළට යම්කිසි බාධාවක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම පුහුණුව ලබා දෙන්නා තුලත් යම් බාධා තියෙන්න පුළුවන්. ඒ වගේම පාරිසරික පරිසරය සම්බන්ධ බාධා තියෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට අපි බලමු training centered barriers. ඒ කියන්නේ ඔයා ට්‍රේනින් එකක් ලබනවා නම් මොකක්ද ඔයාලට තියෙන බැරියර් කියලා. ඉතින් language and speech barriers තියෙන පුළුවන්. උදාහරණයක් විදිහට අපි මේ language එක ඉංග්‍රීසි වලින් නම් මේ ට්‍රේනින් එක කන්ඩක්ට් කරන්නේ. මේකේ ඔබට ඒ ට්‍රේනින් බැරියර් එකක් තියෙන්න පුළුවන් මේ පුද්ගලයාට ඒ දැනුම පද්ධතිය සම්බන්ධයෙන්. ඉතින් ඒ වගේම know it all syndrome. නෑ මම ඕක දන්නවා ඔක්කොම මම දන්නවා. මට ඕක ප්‍රශ්න නෙමෙයි. මම හැමදේම දන්නවා. තමන් හැමදේම දන්නවා කියන concept එකේ ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔයා unlearn කරන්න කැමති නැහැ. ඒ කියන්නේ ඔයා අලුත් concept වලට දාගන්න අකමැති කෙනෙක් නම් එතකොට ඒකත් වාගේ බැරි එකක්. Negativity, lack of motivation. Training සම්බන්ධයෙන් අව탁සිරුවක් තියෙනවා. මට training ලබා ගැනීම හරහා මට වෙන වාසියක් නැහැ. ඊට වඩා හොඳයි මම එදා දවස මම නිදහසේ ඉන්නවා. ඔය training program එක තියෙන weekend එකේ සෙනසුරාදා මම ගෙදරටලා නිදා ගන්නවා සමහරට. අන්න එහෙම හිතනවා නම් ඊට පස්සේ shyness or aggression. මම මේ වගේ ඔබ තුල තියෙන යම් මානසික තත්ත්වයන් ඔබට බාධාවල් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම resistant to change වෙනස් වීමට තියෙන අකමැතිභාවය, status difference in the audience. අපෝ training program එකේ මට ගිහිල්ලා ඉන්න බෑ. මොකද status difference එකක් තියෙනවා. ඕකේ managers වල තියෙනවා. ඕකේ CEO දෙදාට එනවා කියලා කිව්ව මම කොහොමද ගිහිල්ලා එතන වාඩිලා ඉන්නේ? මට ඒක හරියන්නේ නැහැ. Age constraints. සමහර වෙලාවලට දැන් මට too old මට ඉතින් මං දැන් ඉගෙනගත්ත දේවල් ඇති. තව අවුරුදු 2-3යි මට වැඩ කරන්න තියෙනවා. අවුරුදු 5න් මම retire වෙන්න ඉන්නේ. අන්න එහෙම හිතනවා. Previous experience. අපෝ මේ මම training program එකකට ගියා. ඒක වැඩක් නැහැ කතා කරලා ඒ නිසා මට ඕනේ නැහැ training. අන්න එහෙම හිතනවා. ඒ වගේම trainer centered barriers වෙන්න ඕන training කියලා තියෙන. ඒ කියන්නේ සමහරට trainer skilled මදි. ඒ කියන්නේ එයාගේ
එයාට ඩිලිවර් කරන්න බෑ. යාට නොලෙජ් එක තිබ්බට ඩිලිවර් කරන්න බෑ යාට. ඒ වගේම යොදා ගන්න කන්ටෙන්ට් එක සමහර වෙලාවලට මේ පුද්ගලයන්ට too complicated. එහෙම නැත්නම් too simple. එතකොට ටෙක්නික්ස් පාවිච්චි කරනවා මදි. ඒ කියන්නේ යා නිකන් දේශනයක් කරනවා වගේ පුද්ගලයන්ට හරිම බෝරින්. ඇක්ටිවිටීස් නැහැ, රෝල් ප්ලේස් නැහැ. ඇක්සන්ට් එක නැහැ. ඒ වගේ මැනරිසම්. ඒ කියන්නේ අපි සමහර ට්‍රේනර්ස්ලා දැකලා තියෙනවා යා ඒගොල්ලෝ විහිළුතහළු කරන්න ඕන ට්‍රේනින් එකක් කරද්දි ඔඩියන්ස් එක එන්ගේජ් කරගන්න. හැබැයි ඒකේ යම් ලිමිටේෂන්ස් තියෙන්න ඕනේ. අපේ රාමුව තුළ ඉඳලා අපිට ගැළපෙන දේවල් අපි කතා කරන්න ඕනේ. ඉතින් එහෙම වුණාමත් අපෝ මේ මිනිස්සයා මොනවද කියන්නේ කියලා අර පුද්ගලයෝ එයාව විවේචනයට ලක් කරන්න පුළුවන්. ඉතින් lack of subject knowledge. ඒ වගේම මේ පුද්ගලයාගේ දැනුම, විෂය දැනුම අඩු වෙන්නත් පුළුවන්. බාහිර පරිසරය ගැන කතා කරපුවම noisy environment එකක් තියෙනවා නම්, ට්‍රේනින් වලට සුදුසු නැති පරිසරයක් තියෙනවා නම්, ඒකයි මම කිව්වේ calm and quiet environment එකක් වෙන්න ඕන. ඒ වගේම AC එක අධික සීතලයි. පරිසරය අධික සීතලයි. අපෝ ඒතකොට එයාට ඒ පුද්ගලයන්ට ඒ සීතල ගතියට විතරයි හිත යන්නේ. ඒ කියන්නේ කොච්චර රසවත් කන්ටෙන්ට් එකක් වුණත් කොයි වෙලාවද මම මේකෙන් මිදලා යන්නේ කියලා හිතෙනවා. ඒ වගේම හීට් එක අධික රසන. ඒකයි අපිට උෂ්ණාධික රටක් නම් අපිට යම්කිසි රූම් ටෙම්පරේචර් එක 24ක් 25ක් විතර මට්ටමේ තියෙන්න ඕනේ. සීත අධික රටක් නම් නිව්සීලන්ත, ඕස්ට්‍රේලියා වගේ රටක් නම් ඒක ඒ අවශ්‍ය හීටර්ස් ඔන් කරලා තියන්න ඕනේ. lack of ventilation. ඒ වගේම දහඩිය දානවා නම් ventilation වාතාශ්‍රය කියන්නේ අපි ශාරීරික වශයෙන් comfortable වෙන්න ඕනේ. ඒ වගේ interruptions එනවා නේ. ඒක මම කිව්ව අර මේක වැඩ නොකරන දවසක් හොඳ නැත්නම් විශේෂයෙන් මැනේජර්ස්ලාට එහෙම නැත්නම් එක්සිකියුටිව්ස්ලාට නිතර කෝල් එනවා ඒගොල්ලන්ගේ මොබයිල් වලට එහෙම නැත්නම් කෝඩ්ලෙස් ෆෝන් වලට එනවා. ඉතින් ඒක ඉන්ටරප්ෂන් එකක්. ඒ වගේම කාලය විශේෂයෙන් වැදගත් වෙන්න පුළුවන්. කැටරින් එක අපි 5ට ඉවරයි. හැබැයි තව දැන් වෙලාව 6යි. ඒතකොට මෙයාලගේ හිතේ තියෙන මං 6 වෙද්දි යන්න ඕන මට අද මම සුපර් මාකට් එකට යන්න හිටියේ. බලන්න දැන් ගෙදර කට්ටියට පණිවිඩයක් දෙන්න නැහැ. ඩිස්එන්ගේජ් වෙනවා. ඒ නිසා අදාළ කාලය තුළ පුහුණුවක් ඉවර කරන්නත් ඕනේ. ඉතින් ඒ වගේම මේක තමයි අද දවසේ අපි සාකච්ඡා කරේ learning and development කියන මේ concept එක. ඉතින් ඒකේ ඔබට යම්කිසි ප්‍රශ්න තියෙනවා නම් මේ පල්ලෙන් කමෙන්ට් කරන්න. මේ ඒ වගේම මම කැමතියි වට උත්තර දෙන්න. ඒ වගේම ඔබ මේ channel එක තවදුරටත් නරඹන්නේ මේක subscribe නොකරලා ඔබ පළවෙනි වතාවට නම් මේ channel එක නරඹන්නේ. මේ දක්වා ඔබ අපිත් එක්ක හිටියා නම් මේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් ඔබට තියෙන සියලුම ගැටලු කමෙන්ට් කරන්න. ඒ වගේම මේ lesson එක මම හිතනවා ප්‍රයෝජනවත් වේවි කියලා පාඨමාලාවල් හදාරන ශිෂ්‍යයන්ට වගේම එදිනෙදා HR knowledge එක වැදගත් වෙන හැමෝටම. ඉතින් තවත් lesson එකකින් හම්බෙමු. සියලු දෙනාටම ස්තුතියි.